හායි ඉතින් ඔන්න 2026 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතරන නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලම ඉතින් ආශි අයෂා YouTube නාලිකාවේ පළවෙනි vlog එක මේ විදිහට පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරෙන් මේ YouTube නාලිකාවට පිළිගන්නවා. මුලින්ම කියන්නම් subscribe කරලා comment කරලා like කරලා share කරලා ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ අලුත් අවුරුද්ද බාරගත්තේ මෙන්න මේ විදිහට දැන් කිරි උතුරනවා. ඊට පස්සේ මේ මම කිරිබත හදනවා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ කිරිබතත් හරිම සුවඳයි මුළු කුස්සිය පුරාම. ඉතින් මේක හදන ගමන් අපේ දුව එහා පැත්තේ කැවිලි පිගන් ටික ලෑස්ති කරනවා. ඒක නම් ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ දැන් මේ සුවඳ හමන කිරිබතේ මම මුලින්ම බුද්ධ පූජාවට අයින් කරගත්තා. ඊට පස්සේ අපි ඉතින් මොන දේ කරන්නත් මෙන්න මේ විදිහට බුදුහාමුදුරන්ට මේ සිල් පූජාවන් කරලා ලෝතර බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය හැම වෙලෙම අංක 1ට අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් ඒක ඔයාලත් අමතක කරන්න එපා. හැමදාම උදේට මම මගේ දවස පටන් ගන්න මේ විදිහට. මේ අලුත් අවුරුද්දේ විතරක් නෙමෙයි. ඉතින් මගේ මොන වැඩ කටයුත්තක් පටන් ගන්න ගත්තත් මේ තමයි ජීවිතේ ප්‍රථමයෙන්ම තියෙන ආශිර්වාදය. මේ ආශිර්වාදයත් එක්ක ජීවිතේ ඉදිරියට යන්න ඕන කෙනෙකුට පුළුවන්. මොකද මේ තුනුරුවනේ ආශිර්වාදය මහා ප්‍රබලයි ජීවිතේ හැම දෙයකම. ඉතින් මේ හැම දෙයක්ම පූජා කරලා ලෝතුරා බුදු පියාණන් වහන්සේට සදහවසිතින් පූජා කරලා ඉතින් මට අනුකම්පාවෙන් මේ සීලම පූජාවන් පිළිගන්න කියලා බුදුහාමුදුරුවන්ට මෙන්න මේ විදිහට මම හදවතින් ඉතින් එල්ලුවා. ඒ සීලම පූජාවන් පූජා කළා මට විතරක් නෙමෙයි. ලෝකෙ හැමෝටම ඔයගොල්ලෝ හැම දෙනා වෙනුවෙන්ම මේ 2026 අවුරුද්දේ ඔයගොල්ලන්ගේ හැම හීනයක්ම ඉටු වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම හීන තියෙනවනේ. ජයග්‍රාහී වසරක හැම හීනයක්ම ඔයගොල්ලන්ගේ ඉෂ්ට සිද්ධ වේවා කියලා. ඉතින් මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ඉතින් මේ සුවඳ හමපු චුට්ටක් වැටලෙනවා. රස කිරිබතේ රස බලන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න යටත් කවලා සුබ පතලා මේ ඉන්නේ අපේ කටකාරී. ඉතින් දනකාර පෙන්චිටත් ඔන්න කිරිබත් කාවලා. ඉතින් අපි තුන්දෙනා මේ විදිහට කිරිබත් කාලා අපේ වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් සුබ මොහොතින් සුබ නැකතින් කියලා ඔන්න කිරි උතුරවලා කිරිබත් කාලා මගේ වැඩ මේ විදිහට පටන් ගත්තා. හැමදාමත් මම මේ මැෂින් වලට වැඳලා තමයි වැඩ පටන් ගන්නේ. ඒක සිරිතක්. අද විතරක් කරන දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලටත් මේ පුංචි දේවල් ගොඩක් වෙලාවට ඔයගලගේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන්. සමහර වීඩියෝස් වල මම දකිනවා අපේ ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අලුත් අවුරුද්ද මම බාරගත්තා වගේම අලුත් අවුරුද්ද දවසේ මේ වැඩ පටන් ගත්තෙත් විශ්ව මාතාගේ වීඩියෝ එකක් හදලා ඔයගොල්ලෝ හැමෝටම ආශිර්වාද කරලා. ඉතින් මම ආරාධනා කරනවා අවුරුද්දේ අද පළවෙනි දවසේම ආශිලොක් YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් අපේ වීඩියෝස් අපි දිගටම මේ නාලිකාවෙන් අරගෙන එන්නම්. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි. ඔයාලගේ හිතේ තියෙන සියලුම ප්‍රාර්ථනාවන් මේ අවුරුද්ද ඉෂ්ට වෙන්න ඕනි. විශේෂයෙන්ම ගොඩක් අය හීනමවනවා නේද? තමන්ගේම කියලා ගියක් දොරක් හදාගන්න, තමන්ගේම කියලා වාහනයක් ගන්න, තමන්ගේම ස්ථාවරයක්, ඒ වගේම අධ්‍යාපන කටයුතු මේ වගේ නොයෙක් බලාපොරොත්තු එක එකනට තියෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතා මේ හැම දෙයක්ම හීනමවන ඔයාලා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනාවක් කරා. අද දවසේදී බුදුන් වැඳලා තුන්රුවන් සිහි කරලා ලෝකවාසී හැමදෙනා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරා. ඔයාලගේ හීන හැබෑ වෙන්න ඕනේ. ඔයාලට ජීවිතේ ජය ගන්න තුන්රුවනේ ආශිර්වාදය වගේම දෙවියන්ගේ ආශිර්වාදය වගේම මේ විශ්වයේ ශක්තිය විශ්ව මාතාගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ඔයගලගේ ජීවිතවලට ලැබිලා හැමදෙනාටම සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් සුබම සුබ නව වසරක් වෙන්න කියලා ඔන්න මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ නාලිකාව subscribe කරලා like කරලා comment කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.